අපි සාමාන්‍යයෙන් ඉලක්කම් දෙකක් ගුණ කරන්නේ මෙන්න මේ විදිහට. 61යි 19යි. මේක තමයි අපි දන්න පරණ ක්‍රමය. නම්බරක් 1 9යි. නම්බරක් 6 54යි. එක්වරක් 1 1යි, හයවරක් 1 6යි. 9යි 4යි 1යි 5යි 6යි 5යි 11යි. හැබැයි බලන්න මේ විදිහට මේක අලුත් ට්‍රික් එකක් 61යි 19යි. මේ දෙන්න ගුණ කරද්දී මෙන්න මේ නම්බර්ස් දෙක ගුණ කරලා මෙතනින් දානවා. ඊට පස්සේ මෙන්න මේ කට්ටිය හරස් ගුණ කරනවා. එක්වරක් 1 1යි. නම්බරක් 6 54යි. මේ දෙන්න එකතු කරනවා 55යි. මෙන්න මේ පහ මෙතනින් ලියනවා. අනිත් පහ හැම තියාගන්න. ඊට පස්සේ මේ දෙන්න ගුණ කරනවා. හයවරක් 1 6යි. මෙයා ඉතුරු වුණානේ. මේ ඉතුරු වුණු පහට මේ දෙන්න ගුණ කරපු ආපු වගේ එකතු කරනවා. 5යි 6යි. මේ දෙන්න එකතු කරොත් 11යි. 1159. හරි. ඊළඟ ගන්න බලන්න මේක මේ ට්‍රික් එක ලේසි. ඉස්සෙල්ලා මේ දෙන්න 4 වරක් 2 8යි. දැන් හරස් ගුණ කරනවා. මෙහෙම. ඒකල එකතු කරනවා. දෙවරක් 2 4යි. ඒකට එකතු කරනවා මේ දෙන්න ගුණ කරලා 4ක් 4 28. මේගොල්ලෝ එකතු කරනවා. ඔක්කොම 32. මෙන්න මේ අන්තිම ඉලක්කම මෙතෙන් ලියා ගන්නවා. මේ 3 ඉතිරි. එයා හැම තියාගෙන මෙන්න මේ දෙන්න ගුණ කරනවා. 4 2 14යි. ඒ නගය මේ ඉතිරි අගයට එකතු කරනවා. 14යි 3යි. 4යි 3යි 7යි 1. 1728යි. හරි. හදමු මේ ගණන් තුනම. 3 වරක් 1 මේ දෙන්න ගුණ කරා 3යි. මේගොල්ලෝ කතර ගුණ කරලා එකතු කරනවා. නම්බරක් 1 9යි. 4 වරක් 3 12යි. මේ දෙන්න එකතු කරොත් 21යි. මේ අන්තිම ඉලක්කම මෙතනින් ලියනවා. ඉතුරු වෙන්නේ දෙකක්. ඒ දෙකට මේ දෙන්න ගුණ කරලා එකතු කරනවා. නම්බරක් 4 36යි. මේ ඉතුරු වෙන දෙකයි 38යි. 3813යි. ලේසිනේ. හරි. මේ ගන්න බලන්න මේ ගන්න පොඩ්ඩක් වෙනස්. මේ දෙන්න ගුණ කරනවා 5 වරක් 4 20යි. ඒකෙන් බිංදුව දානවා. ඉතුරු වෙනවනේ දෙකක්. මේ දෙක මම මෙහෙන් ලියාගත්තා. ඉස්සෙල්ලා වගේමයි. මේ දෙන්න හරස් ගුණ කරන්න. 6 වරක් 4 24යි. 5 වරක් 3 15යි. මෙයන් එකතු කරනවා. 5 4යි 9යි. 9 2යි 11යි. 1යි 2යි 1යි 3යි. අර ඉතුරුන එකයි 4යි. මේ කලින් වගේම මේ එක මෙතනින් දා ගන්නවා. 4ක් ඉතුරු වෙනවා නේ. ඔන්න 4ක් ඉතුරු වුණා. ඊට පස්සේ මේ දෙන්න ආපහු ගුණ කරා කලින් වගේම 6 වරක් 3 24යි. සෝරි 6 වරක් 3 18යි. 18යි මේ 4යි එකතු කරනවා. ඉස්සෙල්ලා වගේම 22. එහෙනම් 2210යි. ලේසිනේ. හරි. ඔන්න මේ දෙන්න ගුණ කරනවා. නම්බරක් 2 18යි. අන්තිම ඉලක්කම ලියන්නේ 8 එකක් ඉතුරුයි. මේ දෙන්න හරස් ගුණ කරනවා. දෙවරක් 2 4යි. නම්බරක් 9 81. 81යි 4යි 85යි මේකයි 86යි. අන්තිම ඉලක්කම උඩින් ලියනවා. ඉතිරි වෙනවා 8ක්. මේ දෙන්න ගුණ කරනවා. නම්බරක් 2 18යි. මේ 18යි මේ ඉතිරි 8යි එකතු වුණාම 26යි. 26යි. 2688. බලන්න මේ වගේ ඉලක්කම් දෙකක ගුණිතයක් තප්පර කීපයකින් ගන්න පුළුවන් නේ. කලින් අපි ඉගෙනගෙන තියෙන ට්‍රැඩිෂනල් ක්‍රමේ නැතුව මේ ක්‍රමයට යන්න පුළුවන්. ඕනම ඉලක්කම් දෙක ගුණ කරද්දී. right. Thanks.